හායි කොහොමද ඔයාලට? අද මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න අරන් ආවේ අපේ ගෙදර වැස්ස දවසේ උණු හදාගත්තු පුල් රොටි, උඹල කඩ එහෙම හොඳට දාලා සැරට හදාගත්තු ලුණු මිරිසුයි, ඉඟුරු දාලා හදාගත්ත ප්ලේන් ටී. අපි බලමුද දැන් කොහොමද ඒක හදාගත්තේ කියලා. අපිට මේ රොටි එක හදාගන්න මුලින්ම ඕන කරනවා පාන් පිටි ගාගත්ත පොලොයි. මම ඒකට දාගන්නවා කපාගත්ත ලූණු, කරපිංචා, අමු මිරිස්, ඒ වගේම ඒකට මම ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන පොල් තෙල් ටිකකුත් දාගෙන අපි ඒක හොඳට මික්ස් කරගන්නවා. මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගත්තායින් පස්සේ අපි වතුර ටික ටික දාගෙන රොටි ගුලිය අනා ගන්නවා. රොටි ගුලිය අනාගෙන ඉවර වෙලාවත් අපි ඒකට පොල් තෙල් ටිකක් එකතු කරනවා. එතකොට රොටි ගුලිය හොඳ සොෆ්ට් එකට එනවා. දැන් අපි රොටි ටික හොඳට බෝල වලට කඩාගෙන ඉවර වෙලා අපි ගානකට හොඳට තෙල් ටිකක් ගාලා රොටි ගොඩිය වඩාගෙන ලිපේට දාලා පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් අපේ ගෙදර අද රොටි හැදුනේ.